සාදු 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 සංසාරිත්වා චිරං කාලෝ අනන්තේ ජාති සාගරේ කෝපමච්චෙය්‍ය ධම්මේසු ලද්දේ කිච්චේ නිමන් khණන්ති. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ වදාළ මේ දහම් පාඨය අපි මුළු ජීවිතය පුරාම සසර පුරාමත් ඇවිදිමින් එපෙදමින් මැරෙමින් යන සංසාරේ ගත කරමින් යන අපි කිසිම අර්ථයක් තේරුමක් නැතුව කටයුතු කරන බව මේ බුද්ධ දේශනේ මේ ගාථා පාඨයෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. මොකක්ද මේ සංසාරිත්වා චිරං කාලෝ චිරාත් කාලයක් මේ සංසාරයේ මේ ඉපදෙමින් මැරෙමින් අනන්ත වූ සංසාර සාගරේ අපි ඇවිදිමින් යන බවත් අනන්තේ ජාති සාගරේ නොයෙකුත් ජාතිවල මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ තිරිසන් අපාගත പ്രേත භූතවල සතර අපාගත සියලු ආත්මවල ඉපදෙමින් මැරෙමින් අනන්ත වූ ජාතිවල ඉපදෙමින් මැරෙමින් සසර පුරාම අපි ගමන් කරමින් ගිය බව පෙන්වනවා. කෝපමච්චෙය්‍ය ධම්මේසු මේ ධර්මය ශ්‍රවණය කිරීමක් තුලින් විතරයි මෙය කෙලවර කරගත හැකි වන්නේ. සසර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන මේ සංසාර ගමනෙහි කෙලවර අපිට දැකිය හැකි වන්නේ මේ ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් විතරයි. ලද්දා කිච්චේ නිමන් khණන්ති. අන්න මේ ලැබුණු කන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගත්තොත් විතරයි අපිට මේ සංසාර සාගරයෙන් එතරවන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මේ ආකාරයට පෙළගස්වලා අපිට මේ පෙන්වා වදාළ මේ ධහම හරියට තේරුම් ගත් අය කොච්චර ප්‍රමාණයක්ද කියන එක ධර්මය ශ්‍රවණය කරන අය අතරින් කී දෙනෙක් මෙතනින් එගොඩ වෙනවද, කී දෙනෙක් සංසාරේ නැවතත් සැරිසරනවද කියන එක තමා තුළින් තමාම දැකගත යුතුය. අනන්ත වූ සංසාරයක් පුරාවට ඉපදෙමින් මැරෙමින් සතර අපාගත වෙමින් තමන් හදන ගති අනුව 31 තලයක් පුරාවට ඉපදෙමින් මැරෙමින් යන මේ සත්‍යයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පමණක්මයි මේ සංසාර සාගරයෙන් එතර විය හැක්කේ. ශ්‍රවණය වීම පමණක් කියලා කිව්වට මේ ශ්‍රවණය වීම තුළ අපි බලාපොරොත්තු වෙනවට වඩා විශේෂ දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විදියට අපි මේ මැරෙමින් ඉපදෙමින් යන හේතුව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළා. ඒට ප්‍රධානම හේතුව තමයි මේ සංසාර ණය ගනුදෙනුව. අපි දැනගෙන හිටියේ නෑ මේ සංසාරේ ණය ගනුදෙනුවක් නිසායි අපි ඉපදෙන්නේ. ඉපදිලා කරන්නේත් අපි තව ණය වෙනවා, නැවත උපදිනවා, ණය කොටසක් ගෙවනවා, නැවත ණය වෙනවා. ඔය විදිහට තමයි සංසාර ණය ගනුදෙනුව සැකසීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට නම් ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් ආකාර 4ක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළා. ඒ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට නම් අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විදියටම අපි කළ යුතු එකම දේ තමයි මේ අනුගමනයේ ප්‍රතිපදාවක ක්‍රියා කිරීම, හැසිරීම, කටයුතු කිරීම. මොකක්ද මේ සංසාර ණය ගනුදෙනුව? අපි සසරේ ඉපදෙමින් මැරෙමින් ණය වෙමින් යන්නේ කොහොමද? ඒ ආකාරය පිළිබඳව කල්පනා කරන්නට කලින් මේ ණය ගනුදෙනුව සැකසෙන ආකාරයට කලින් මේ පියවා ගැනීමේ ක්‍රම 4 අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු, සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ප්‍රධානම දේ තමයි අපි සියලුම මේ 31 තලයක් පුරා ඉපදෙමින් මැරෙමින් ආපු මේ අනවරාග වූ සසරේ පුරාවටම අපි සියලුම දෙනාගේ ණයෙන් මිදී නිදහස් වීමට කටයුතු කිරීම තමයි අංක 1. මොකක්ද ඒකට කරන්න ඕන? අපෙන් මේ සසර පුරාවට වෙච්ච සියලුම වැරදිවලට අපි පළමුවෙන්ම කරන්න ඕන කමා කර ගැනීම.
කමා කර ගැනීම තමයි අංක 1. කමා කරගෙන විතරක් මදි. දැන් අපි කමා කරගන්නවා කියලා කියන්නේ මාගදී භාෂාවේ වචනයක්. මේක අපේ කියන්නේ සමාවල ගැනීම කියලා සිංහල භාෂාවේ. මේ කමා කර ගැනීමෙන් එක් කොටසක් අඩු කරගත හැකි වෙනවා. දෙවැනි එක තමයි අනන්ත වූ සංසාරයේ අපිට දෙමව්පියන් දූ දරුවන් වැඩිහිටියන් මුතුන් මිත්තන් සහෝදර සහෝදරියන් ඥාතීන් හිතවතුන් ගුරුවර ගුරුවරියන් අසල්වැසියන් සේවක සේවිකාවන් දැසිදස්සන් ඔය මේ කියන එකී මෙකී නොකී මේ සියලුම දෙනා පිළිබඳව අපි දෙවණියට කරගන්න ඕන දේ තමයි 31 තලයක් පුරා කොහේ හරි තැනක ඉපදී එයා සිටීනම් ඒ සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කිරීම. කිසිම කෙනෙක් අද මේ පින් අනුමෝදන් කිරීම හරියට කරනවා කියලා අපි නම් දැකලා නැහැ. මේ පින් අනුමෝදන් කිරීම මේ සියලු දෙනාට මේ තල 31ක් තුල තමන් හදාගත්ත ගති 31කට අනුව උපදලා තියෙන සියලුම සත්‍යය කෙරෙහි මගේ දෙමව්පියෝ අද දෙමව්පියන් හැටියට හිටපු අතීතයේ හිටපු අය අද සසරේ සතර අපාවල දුක් විඳිනව ඇති. අපි දැක්කේ නෑ, දන්නේ නෑ. නමුත් කල යුතු දේ බුදුහාමුදුරුව අපට පෙන්වා වදාලේ ඒ සියලුම අනන්ත වූ සංසාරයේ පුරාවට හිටපු මුතුන් මිත්තන්ගෙන්, දෙමව්පියන්ගෙන්, ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන් අපි ඒ සියලු දෙනා පිළිබඳව අනුකම්පාව, දයාව, කරුණාවෙන් යුතුව ඒගොල්ලොන්ගේ අය ගැන සඳහන් කරමින් කැපකොට පින් අනුමෝදන් කිරීම. අංක 2ය. අංක 3 හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ තමන් තුළ manussත්වයක් ඇතිනම් ඒ තමා තුළ තියෙන manuss ගතිය තුලින් වැඩි දියුණු කිරීම තුළ ඒ පුද්ගලයා තුළ එය සත්පුරුෂ ගතියක් බවට පත් වෙනවා. manussකම අභිභවාගී ගතියක් තමයි සත්පුරුෂ ගතිය. සත්පුරුෂ ගතිය අභිභවා ඉහළට ගියපු තැනක් තමයි අරිය ගතිය. අරිය උත්තමයෙක් බවට පත් වීම. අලමරිය ඥාන දර්ශනය කියලා මේකට කියන්නේ. අරිහත්ත්වය පූර්ණය කරපු මෙන්න මේ මෛත්‍රිය හෙවත් පරම මෛත්‍රිය මේ 31 තලයේම සිටින සියලුම සත්‍යය කෙරෙහි අප්‍රමාණ ලෙස පතුරවා හැරීම. තුන්වෙනි එක හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අප්‍රමාණ පරම මෛත්‍රිය පතුරවා හැරීම. මෙන්න මේ ආකාර තුන හරියට ඉටු කළා නම් යම් කිසි කෙනෙක් එයා ටිකෙන් ටික තමන්ගේ ප්‍රඥාව දියුණු කරමින් යන ගමන් මඟ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට මෙන්න මේ තුන හරියට ඉටු කරපු කෙනාට විතරයි මේ ධර්මය හරියට දැන දැක ගැනීමේ පාර සකස් වෙන්නේ. ඒකට කියන්නේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම. බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම හැටියට 4 වෙනි කරුණ පෙන්වා වදාළේ. 1 කමා කර ගැනීම, 2 කැපකොට පින් අනුමෝදන් කිරීම, 3 පරම මෛත්‍රිය පැතිරීම, 4 ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම. මොකක්ද මේ කමා කර ගැනීම? අනන්ත වූ සංසාරයක පටන් ආපු ගමන් මඟ තුලදී මට හමු වුණු සියලුම ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට මම සසරේ ගමන් කරමින් ආපු අනන්ත වූ සසරේ අනවරාග වූ සසර පුරා හමු වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, අරිහත්ත්වයේ පූර්ණය කරපු අරිහත් බුදුරජාණන් වහන්සේලාටත් කියන මේ තුන්තරා බෝධියටම අපි සසර පුරාවටම මොනවා හරි ආකාරයක හිංගි හිංසා වැරද්දක් අරිය උපවාදයක් කර තිබේ නම් එයට කමා කරගත යුතුයි. මේ සියලු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලොවට දේශනා කළ මේ සිරි සද්ධර්මයට ගැරහීමක්, වැරද්දක්, අසාධාරණයක්, ධර්මය විකෘති කිරීමක් සිදු කර ඇත්නම් ඒ ධර්මයෙන් අපි කමා කරගත යුතුයි. තුන්වෙනි හැටියට මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් මේ සංසාර සම්බන්ධය ගසා බිඳ දැමීමට හැකි බව බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළේ. මේ සංසාර සම්බන්ධය ගසා බිඳ දමා සංඝ බවටපත් වූ සංසාර රිය ගමන අතහරිමින් යන රිය අරිය කරන අරිය උත්තමයන්ට අරිය උපවාදයන් කිරීම, හිංගි හිංසා කිරීම වැරදක් බව තේරුම් අරගෙන ඒ ත්‍රිවිධ රත්නයෙන් හැටියට පෙන්නපු බුදුරජාණන් වහන්සේලාටත්, සිරි සද්ධර්මයටත්, සංඝ බවටපත් වූ අරිය උත්තමයාණන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගෙන්ම කමාව ලබා ගත යුතුයි. කොහොමද මේක කරන්නේ?
මේක කරනවා නම් අපි කරන්න ඕන අපිට මේ සම්බන්ධව කමා කර ගැනීම අනන්ත වූ සංසාරය පුරාවට මා විසින් ගමන් කරමින් නැති මේ සසර ගමනේදී මට හමු වූ සියලුම ලෞතුරා බුදුරජාණන් වහන්සේලාටත් සියලු පසේ බුදුරජාණන් වහන්සේලාටත් සියලුම අරිහත් බුදුරජාණන් වහන්සේලාටත් සියලු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කළ සිරි සද්ධර්මයටත් සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සංසාර සම්බන්ධය ගසා බිඳ දමා සංඝ බවට පත් වූ අරිය උත්තමයාණන් වහන්සේලාටත් සියලු දෙනාටම සිතින් කයින් වචනෙන් තුන් ආකාරයෙන් දැන හෝ නොදැන යම් හිංගි හිංසා වැරද්දක් සිදු ඇත්තම් ඒ සියලු වැරදි වලට ත්‍රිවිධ රත්නයෙන් මට කමා කරත්වා කමාව ලැබේවා කමා කරත්වා කමාව ලැබේවා කමා කරත්වා කමාව ලැබේවා කායේන වාතා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ කියන්නේ බුදුහාමුදුරුවෝ පූරිපඤ්ඤ තථාගතයන් වහන්සේගෙන් කමා කරත්වා කායේන වාතා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධර්මය ත්‍රි සද්ධර්මය වැරද්ද හිංගි වැරදි කළා නම් විකෘති කළා නම් ඒකට කමා කරගත හැකියි. කායේන වාතා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර මේ සසරෙන් එතර වෙන්න යන අරිය උත්තමයන්ලට යම් හිංගි හිංසා අරිය උපවාද කර ඇත්නම් ඔය තුන් ආකාරයෙන් කමා කර ගැනීම තමයි පළවෙනිම දේ මේ සසරෙන් එගොඩ වීමට අවශ්‍ය. දෙවැනි එක තමයි අපි සියලුම දෙනා අනවරාග වූ සසරක් පුරා පැමිණි ගමන් මගක් මේක. මේ ධර්මය තේරුම් ගත්ත බුදුදහමේ හැසිරෙන බුදුදහම ගැන අවබෝධයක් ඇති සියලු කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි මේ අනවරාග වූ සසර පුරාවට මට හමු වුණා මුතුන් මිත්තෝ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්, වැඩිහිටියන්, ස්වාමි පුරුෂයන්, භාර්යාවරුන්, ගුරුවරුන්, ගුරුවරියන්, සේවක සේවිකාවන්, දැසිදස්සන්, ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන්, දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු මේ සියලු සත්‍යයන් සසර පුරාවට අපිට හමු වී අයිති අය. මේ සියලු දෙනාටම සිතින් කයින් වචනයෙන් දැන හෝ නොදැන හෝ අනවරාග වූ සසර පුරා පැමිණි ගමන් මඟ මේ දක්වා මම පැමිණි ගමන් මඟ තුල වැරද්දක් හිංගියක් හිංසාවක් සිදුව ඇතනම් ඒ සියලු දෙනාගෙන් මට කමා කරත්වා කමාව ලැබේවා කමා කරත්වා කමාව ලැබේවා කමා කරත්වා කමාව ලැබේවා. මේක කෙනෙක් කිව්වට පිළිගන්නේ නැහැ. මේ ආකාරයට පුරුදු පුහුණු වෙච්ච යම් කෙනෙකුට මේක සිද්ධ වෙනවා. අපි ගිහිල්ලා දේවාලයක ගිහිල්ලා පොල් ගහන්නේ, පලි ගහන්නේ යම් කිසි කෙනෙකුට වැරද්දක් වෙන්න ඕන කියලා. එහෙනම් ඒ සිදුවීම ඒ විදියට වෙනවා නම් මේ සිදුවීම මේ ඉල්ලීම මේ විදියට වෙනවා. ඒක ඒකාන්තයෙන්ම බුද්ධ දේශනාවේ තියෙන විදියට මේ කමා කර ගැනීමෙන් මේ ටික අවසන් කරගන්න පුළුවන්. අන්න අනවරාග වූ සතර පුරා සිට ගිහි අයටත් තුන්තරාබෝධියනුත් කමා කර ගැනීම තමයි අපි කර යුතු පළවෙනිම දේ. ඊළඟට අපි කළ යුතු දෙවැනි දේ තමයි මේ අනවරාග වූ සසර පුරාවට 31 තලයක් පුරාවට අපි ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන් මඟ තුල අපට හමු වූ සියලුම මුතුන් මිත්තන්, දෙමව්පියන්, දූ දරුවන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරීන්, ඥාතීන්, හිතවතුන්, ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දැසිදස්සන්, සේවක සේවිකාවන්, ගුරුවර ගුරුවරයන්, ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් කියන මේ සියලුම දෙනා මේ වනකොටත් සසරෙන් එගොඩ වී නොමැති සියලුම දෙනා මේ 31 තලය පුරා කොහේ හෝ තැනක මේ වෙනකොට වාසය කරනවා නම් ඒ වාසය කරන අය දේවතලයක්, දිව්‍ය තලයක්, බ්‍රහ්ම තලයක්, අතරපායක්, මනුස්ස තලයක කොහේ හෝ තැනක වාසය කරන අය සිටිනම් ඒ සියලු දෙනාටම මේ ආත්ම භාවයත් මීට පෙර පිවිසි ආත්ම අනන්ත වූ සසරත් දෙකටමත් ඥාතීන් වන අයටත් ඥාතීන් නොවන හිතවතුන්ගේ ඥාතීන් මිය පරලෝකීය සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කළ යුතුයි. කැපකොට පින් කැපකිරීම කියන්නේ කොහොමද? කැපකිරීම කියන්නේ මේ තල 31 සිටින බොහෝ දෙනෙක් තල 31 තුල සිටින බොහෝ අයගෙන් අපිට තේරුම් යන දේ තමයි දිව්‍ය තලවල ඉන්නවා, බ්‍රහ්ම තලවල ඉන්නවා, പ്രേත භූත විමානවල ඉන්නවා, තවත් අනාථ වූ සත්ව තලවල ඉන්නවා. මිය ගියපු අය ඉන්න අයත් දන්නේ නැති අය ඥාතීන් හැටියටම මිය ගියපු අය අනන්ත වූ සසරේ අය ඉන්නවා. මේ සසර පුරාවට මිය ගිය ඥාතීන් ඉන්නවා. මේ සසර පුරාවට මිය ගිය ඥාතීන් නොවන හිතවතුන්ගේ ඥාතීන් ඉන්නවා. ඔන්න ඔය ආකාරයට තල 31 අය ජීවත් වෙනවා.
කැපකොට පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. මොකක්ද මේ කියන්නේ? එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. මේ 31 තලයෙන් පළවෙනි වරට මේ දිව්‍ය තල ගැනයි මේ කතා කරන්නේ. දිව්‍ය බ්‍රහ්ම දෙකටම තමයි මේ කියන්නේ. දෙක්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ. මෙන්න මේ අයට පින් අනුමෝදන් කිරීමක් අපි කළ යුතුයි මේ දිව්‍ය තල වල බ්‍රහ්ම තල වල ඉන්න සියලුම දෙනාට. ඒගොල්ලන්ට පින් කරන්න බෑ. අනුන් දෙන පිනෙන් තමයි මේගොල්ලන් යැපෙන්නේ. මේ නිසා මේගොල්ලන්ට පින් අනුමෝදන් කිරීම කැපකොට කියන්නේ ඒගොල්ලන්ගේ දිව්‍ය තලය බ්‍රහ්ම තලය ගැන සිහිපත් කළා මතක් කළා. දෙවන සැරේට කියනවා එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු. පළවෙනි එක සබ්බේ දේවා, ඊළඟට කියනවා සබ්බේ භූතා. මේක දේව කියනකොට දේව බ්‍රහ්ම දෙකමයි තී, භූත කියනකොට භූත ප්‍රේත දෙකමයි තී. ඊළඟට කියනවා එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තා. සබ්බේ කියන්නේ සියලු සත්වයන්ටම දුකටපත් යායට මේ පින අනුමෝදන් කරමු. ඊළඟට කියනවා අනන්ත වූ සංසාරයේ මගේ නමින් මගේ ඥාතීන් වෙලා මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ ඥාති කියන්නේ මගේ ඥාති සියලු දෙනා සුඛිත මුගිත වෙලා දුකෙන් මිදී නිදහස් වෙන්න. තව වරක් කියනවා මේ ඉපදුණු සසර පුරාවට මගේ ඥාතීන් වූ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. තමන් ඉපදුණු සසර කාලය තුල නැති වූ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු දෙවනි වරට. තුන්වෙනි වරට කියනවා මගේ නොවන හිතවතුන්ගේ සියලු ඥාතීන් දුකටපත් වී සිටිනම් අනේ අයටත් මේ දුකෙන් මිදී නිදහස් වෙනට ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඔන්න කැපකොට පින් අනුමෝදන් කිරීම ඔන්න ඔය ආකාරයටයි අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. එතකොට කමා කරගත්ත පුද්ගලයෙකුගේ හිත පැහැදෙනවා, හිත පිරිසිදු වෙනවා. ඒ පුද්ගලයාගේ පිරිසිදු සිතකින් තුන් සිත පහදවා. තුන් සිත කියලා කිව්වහම අද සම්මතය කියන්නේ දානයක් දෙනවා නම් දානයට පෙර තිබිච්ච සිතයි, දානය දෙන වෙලාවේ තිබිච්ච සිතයි, දානයෙන් පසුව සිතයි. බුදුරජාණන් වහන්සේ තුන් සිත කිව්වේ රාග සිත, දේශ සිත, මෝහ සිත නැතිව මේ කාර්යය කරන්න. මොකද්ද කරන්න ඕන? විතරාගී, විතදේශී, විතමෝහි ආකාරයට මේ පින් පුණ්‍ය අනුමෝදනාව අපිට කරන්න පුළුවන් නම් අන්න ඒ අයට මේ පින අනුමෝදන් කළ හැකියි. අනුමෝදන් කියලා කියන්නේ මනසින් දැනවීම. අනු කියන්නේ වර්තමාන මොහොතේ එන පින් කොටස, මෝදන් කියන්නේ මනසින් දැනවීම. පින් අනුමෝදන් කරන්නේ තුන්සිත පහදවාගෙන කියන්නේ ඔන්න ඔය ආකාරයට. තුන්සිත පහදවාගෙන මේ පින් පුන් අනුමෝදනාව යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ අයට ඒ පින ලැබෙනවා. එතකොට කැපකොට කියලා කියන්නේ අන්න ආකාරයට ඒ අයගේ නම් ගම් ඉන්න තල, සත්ව තල, දේව තල, പ്രേත තල, භූත තල, මනුස්ස තල සියල්ල හෙළි කිරීම තමයි කැප කිරීම. ඊළඟට මේ ආත්මය මීට පෙර අපි ජීවත් වූ ආත්මය අපේ හිතවතුන්ගේ ඥාතීන් පින්වල සියලු දෙනාටම දැන් මේ පින් අනුමෝදනාව අපි කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි අපි කරන්න ඕන එකම දේ මේ සියලු දෙනා කෙරෙහි පරම මෛත්‍රිය පතුරවා හරින්න ඕන. පරම මෛත්‍රිය. පරම කියන්නේ ඊටා පිරිසිදු සිතින් අප්‍රමාණ චේතෝ විමුක්තියක් සහිතව. අප්‍රමාණ කියන්නේ අසීමිත වූ කෙලවරක් නැති චේතෝ විමුක්තියක් සහිතව අපි මේ පරම මෛත්‍රිය මේ විශ්වය පුරා පතුරවා හරින්න ඕන. කොහොමද ඒක කරන්නේ? මේක කියන්නේ මමද සියලු ලෝක කියලා කියන්නේ මේ പ്രേත ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක, මේ තිරිසන් ලෝක සියල්ලම සිටින සියලු සතුන් කෙරෙහි මමත් ඇතුළුවම මමද සියලු ලෝක සියලු සත්වයෝ, මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. මේ සියලු දෙනා දුකටපත් වෙලා ඉන්නව නම් මේ සෝවාන් ඵලයටපත් වෙලා දුකින් මිදී නිදහස් වෙන්න මමත් ඇතුළු සියලු ලෝකවල සියලු සත්වයෝ, මමද සියලු ලෝක සියලු සත්වයෝ සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අන්න රෝගී තත්ත්වයක් තියෙනවා මේකේ. තියෙනවා සංසාර රෝගය. මෙන්න මේ සංසාර රෝගය නැති කිරීම තමයි නිරෝගී බව කියන්නේ. ඊළඟට කියනවා මමද සියලු ලෝක සියලු සත්වයෝ අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. මේ අනාගාමි කියන මේ හතරවෙනි ඵලය ලැබුවට පස්සේ සුවපත් භාවයටපත් වෙනවා.
න ආගාමි කියන්නේ නැවත සසරට එන්නේ නැති තැනකටපත් වීම තමයි න ආගාමි. ඒක තමයි අනාගාමි කියන්නේ. මේ අනාගාමි වූ පුද්ගලයෙක් නැවත මේ කාම ලෝකයකට එන්නේ නැති නිසා ඒ සුවපත් භාවයට ලැබෙන්න කියලා පරම මෛත්‍රිය පැතිරවීමේදී කියන්න ඕන. ඊළඟ එක තමයි මමද සියලු ලෝක සියලු සත්වයෝ අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. සංසාර දුකේ සදහටම මිදී නිදහස් වීම තමයි අරිහත් ඵලය. අරිහත් ඵලයෙන් දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න කියලා කියනවා. නිවන් සුවය ලැබලා ඒ සුවපත් භාවයෙන් අවසන් පහනක් නිවි ගියාසේ දැනගන්න එක තමයි කියන්න ඕන. මේක එකවරක් කිව්වට මදි, දෙවරක් කිව්වට මදි, තුන්වරක් කියන්න ඕන. අපේ වැරදි සිද්ධ වෙන තුන්දොරම පිරිසිදු කරගන්න තුන්වරක් මේක කිව යුතුයි. හේතුව සිත, කය, වචනය. කය කියලා කියන්නේ මේ ශරීර කූඩුව නෙමෙයි. සිත කියන්නේ අපිට නොපෙනෙන දෙයක්, වචනය කියන්නේ අපේ හඬ ගාලා කතා කරන දෙයක්. කය කියන්නේ මේ ක්‍රියාකාරීත්වය. කාය කියලා කියන්නේ මේ අපි හැමෝම අද දක්වලා තියෙන මේ කය කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයේ තියෙන මේ මස් ගොඩත් එක්ක ඇට සැකිල්ල කියලා. ඒකට කියන්නේ ශරීරං කියලා තමයි මාගදී භාෂාව. මේ කය කියන්නේ මේ සත්‍යයේ මේ හය දොරෙන් ඇතුල් වෙන අරමුණු වල ක්‍රියාකාරීත්වය. සිත, කය, වචනය කියන තුන් දොරින් සිද්ධ වෙන සියලු වැරදි තුන් ආකාරයෙන්ම පිරිසිදු කර ගැනීමට තමයි මේ තුන්වරක් මේ පරම මෛත්‍රිය පතුරවා හරින්නේ. කමා කර ගැනීම, කැපකොට පින් අනුමෝදන් කර ගැනීම, පරම මෛත්‍රිය පැතිරීම. මෙන්න මේ ආකාර තුනටපත් වුණා නම් යම් ශ්‍රුතවත් අරිය ශ්‍රාවකේ ධර්මයේ ශ්‍රවණය කළා, ධර්මයේ තියෙන වටිනාකම දැකලා, සංසාර බිය දැකලා, සංසාර සාගරයේ පීනකින් ආපු බව තේරුම් අරගෙන අන්න එවැනි පුද්ගලයෙකුට මෙන්න මේ ආකාර තුනටපත් වුනහම එයාට තේරෙනවා මේ ධර්මයේ තියෙන වටිනාකම, ධර්මයෙන් තුලින් එගොඩ විය හැකි බව, ධර්මයෙන් සැනසීමක් නිවීමක් ලැබෙන බව. අනේ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ වදාලේ මේක තමයි ධම්මානුධම්ම පටිපදාව කියලා කිව්වේ. ධම්මානුධම්ම පටිපදාව. අනු කියලා කියන්නේ වර්තමාන මොහොතක් පාසා අපි තුළට ඇතුල් වෙන අනු ධර්මය. ධර්මය කියන්නේ ධර්මයේ දෙපැත්තම තියෙන හොඳ නරක දෙකම. මෙන්න මේ ඊතා පිරිසිදු සිරිසත් ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සසරෙන් එගොඩ වීමට දේශනා කළ මේ සිරිසත් ධර්මයේ සිරිසත් ධර්මයේ ඇති වෙන ධර්මානුධම්ම කියන්නේ වර්තමාන මොහොතේ ඇති වෙන ධර්මය කොටස් සියල්ලම යම් පටිපදාව කියලා මාගදී භාෂාවෙන් අපි කියන්නේ ප්‍රතිපදාව. ක්‍රියාකලාපය අපි ගෙනියන ක්‍රියාමාර්ගය. මෙන්න මේකේ හැසිරෙන්න කියලා කියනවා. කොහොමද මේක හැසිරෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සත්‍යය සසර පුරාවට මැරමින් ඉපදෙමින් මේ සසරේ ගමන් කරන්න ප්‍රධාන හේතුව කුමක්ද කියලා. ඇසත්, කනත්, නාසයත්, දිවත්, කයත්, මනසත් කියන මේ හය දොර පිනවීමට සත්‍යය සසර පුරාම කල යුතු එකම දේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඒ සියලු සත්‍යයන් කරන එකම දේ ඇස, කන, නාසය, දිව, කය, මනස පිනවීමට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම උරා බීමක්. මේක උරා බොනවා. මේක මේ සත්‍යය විසින් මේ උරා බීම තුලින් ලබනවා වින්දනයක්, සතුටක්, ආමිෂයක්. මෙන්න මේ ආමිෂය හැම විටකම අපි මේක වෙනස් කරන්නේ නැහැ. අපිට මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා මේක ඇතුළාන්තයට දාගෙන මේක නිච්ච ලෙස අපි පවත්වාගෙන යනවා. ඒ තුලින් අපි යම් කිසි සුවයක් ලබනවා. එතකොට එය සුඛ භාවයකටපත් වෙනවා. එතකොට ඒක මමත්වයෙන් අස්මිමානයෙන් ගැනීමට කියනවා අත්ත භාවය කියලා. මෙන්න මේ නිච්ච සුඛ අත්ත කියන ස්වභාවය තුල සත්‍යය කිසි දිනකදීම මේක අත්හැරියේ නැති කාකල් මේ සසර පුරාම ඉපදෙමින් මැරෙමින් පවත්වාගෙන සසර පැමිණ යන බව බුදුහාමුදුරු කෙනෙක් අපිට පහළ වෙලා ලෞතර බුදු කෙනෙකු දේශනා කළ ධර්මයේ තුලින් අපිට පෙන්වා වදාළේ. බුදුහාමුදුරුවෝ දැනගත්ත එකම දේ තමයි මේ නිච්ච සුඛ අත්ත ස්වභාවය තියෙන තාක්කල් සත්‍යය මෙය පරිහරණය කරමින් යන තාක්කල් සසරේ ඉපදෙමින් මැරෙමින් දුකටපත් වෙමින් සසර ගෙනියන බව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්මය තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නෑසු ධර්මයක් අපිට ලෞතර බුදු කෙනෙකු පහළ වුණා. මේකටම තමයි කියන්නේ අට්ඨක්කරා තීනපදා සම්බුද්දේන පකාචිතා.
අක්කර 8කුත් පද 3කිනුත් සමන්විත ධර්මයක්. එහෙමත් නැතුවන් නම් කියනවා මේකට ත්‍රිලක්ෂණය කියලා. මේ කන සම්පත්තිය ලැබුණු කෙනෙකුට මේ තුන් ආකාරයකින් මෙය කපා ඉවත් කර ගැනීම නිසා ඒකට කියනවා ත්‍රිලක්ෂණය කියලා. එහෙමත් නැත්නම් මේකට කියනවා මරණානුස්සතිය කියලා. මොකද්ද මරණානුස්සතිය කියන්නේ? නිච්ච සුඛ අත්ත කියන දේ නැති කිරීම, විනාශ කිරීම, මරා දැමීමට අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවය මෙනෙහි කරන්න ඕන කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. නිච්ච සුඛ අත්ත ස්වභාවයෙන් මිදුණු කෙනා අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න මේ සංසාර පැවැත්ම කෙටි වෙලා සසර දුකින් මිදී නිදහස් වෙන පැත්තට ගමන් කිරීම තමයි ධම්මානුධම්ම පටිපදාව හෙවත් තමා තුළට බිහි වෙන රාග දේශ මෝහ සහිත සිතුවිලි වලින් එකතු වෙන උදා වෙන එක සමුදය නොකර සමුදය නැති කිරීම නිරෝධය වීම සමුදය නිරෝධය වීම හෙවත් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම තමයි බුදුරජාණන් වහන්සේ ධම්මානුධම්ම පටිපදාව හැටියට පෙන්වා වදාළේ. මෙන්න මේ ධම්මානුධම්ම පටිපදාව හරියට මේ තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් මෙන්න මේකමයි නිවන් මඟ. මේ නිවන් මඟ සඳහා ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත. මේ වචන තුනක් හැටියට කිව්වහම මෙහෙමයි. ඒකයි අට්ඨක්කරා තීන පදා කියලා කිව්වේ. අක්කර 8කුත් පද 3කිනුත් සමන්විතයි. මෙය ක්‍රියාවට නැංවීමේදී අපිට කළ යුතු දේ තමයි අනිච්ඡං අගට බිඳුවක් එන්න ඕනේ. ඒ ක්‍රියාපදයක ස්වභාවය වාගදී භාෂාවේ. අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මෙන්න මේ විදියට සියලු තමා තුළට පහළ වෙන රාග සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කියන ආකාරයට මෙනෙහි කරන්න ගන්න හැම මොහොතකදීම තමා තුළ මේ සතර සතිපට්ඨානය කියන දේ වැඩෙන්න ගන්නවා. සතර සතිපට්ඨානය කියන එක වෙනම විග්‍රහ කළ යුතු දේශනා කළ යුතු දෙයක්. නමුත් මම කෙටියෙන් කියන්නේ කායේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර සතිපට්ඨානය පූර්ණය වෙනවා. මෙය සමුදය නිරෝධ කිරීමත් අනිච්ඡං දුක්ඛං විපරිදාම ධම්මං මෙනෙහි කිරීමත් තුලින් සතර සතිපට්ඨානයේ පිහිටා යම් කිසි කෙනෙක් කටයුතු කළොත් ඔහු තුල සත්බොජ්ජංග ධර්මයන් පූර්ණය වෙනවා. සත්බොජ්ජංගය කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල 7ක්. ඒක වෙනම සාකච්ඡා කරන්න ඕන. මේ ධහමට අදාළව මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදෙන ක්‍රමවේදයයි මේ පෙන්වා දුන්නේ. සත්බොජ්ජංගයේ පිහිටා කටයුතු කිරීම තුළින් අනාගාමී අරිහත් ඵල පූර්ණය වන බවයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළේ. අනාගාමී අරිහත් ඵලය පූර්ණය වෙනවා කියලා කියන්නෙම ප්‍රඥා විමුක්තියටපත් වීම. සසර ගමන අවසන් වීම. සසර පැවැත්ම නිවා කිරීම. නිවන සාක්ෂාත් වීම. මෙන්න මේක කරන්න නම් මෙන්න මේ සංසාර ණය ගනුදෙනුව කියන දේ හරියට අධ්‍යයනය කරන්න මේ දේශනා කරපු මේ ධර්මය කීපවරක් එකවරක් දෙවරක් තුන්වරක් ශ්‍රවණය කරන්න තමන්ගේ ඇතුළට මෙය හොඳටම කාවදිනවා. මෙන්න මේකයි සංසාර දුකෙන් මිදී නිදහස් උනේ නැති කිසිම කෙනෙකුට නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිවන් දැකීමට නම් මේ සංසාර දුකේ තියෙනවා ණය ගනුදෙනුවක් බේර ගන්න. මෙන්න මේ ණය කියන්නේ ණය ගනුදෙනුව සකස් වෙන ආකාරය අපි තව වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු. සංසාර ණය ගනුදෙනුව කුමන ආකාරයටද සකස් වෙන්නේ? කුමන ආකාරයටද මේ ණය ගනුදෙනුව අපි එකතු කරගත්තේ? කුමන ආකාරයකටද මේක නැති කරගන්නේ කියන දේ සම්බන්ධව අපි වෙනත් වීඩියෝ එකකින් පසුව කතා කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ අපි මේ පෙන්වා වදාළේ මේ සංසාර ණය ගනුදෙනුවක් අපි තුල තියෙනවා. මෙන්න මේ ණය ගනුදෙනුව මිදී නිදහස් වීමට අපි කල යුතු ආකාර 4 පිළිබඳවයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට නොහැකි වෙච්ච කිසිම කෙනෙකුට සිල් ගත්තට, භාවනා කළාට, දන් දුන්නට, බෝධි පූජා කළාට කිසිම ආකාරයකින් අර ගනුදෙනුව ඒ ආකාරයෙන් තියාගෙන
කිසිම කෙනෙකුට මේ සංසාර ණය ගනුදෙනුව තියෙද්දි මේ කොයි දේ කළත් සංසාර ණය ගනුදෙනුව නැති වෙන්නේ අර කරන එක කාර්යයකින්වත් ක්‍රියාවකින්වත්. ඒකෙන් යම් පිනක් අපිට එකතු වෙයි. ඒ පුණ්‍ය කර්මය තුලින් අපි සුගතියක උපදී. හැබැයි සසර ගමන දික් වෙනවා. සුගතියේ උපදින්න සසර ගමන දික් වෙනවා. දුගතියේ උපදින්න සසර ගමන දික් වෙනවා. සුගතියක් දුගතියක් කියන මේ දෙක තුලින් මිදී නිදහස් වීම තමයි අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කරේ පුණ්‍ය පාප පහිනස්ස. මේ පින්පව් දෙකම ප්‍රහීන කිරීමයි සසර දුකින් මිදී නිදහස් වීම කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා අදාළේ. මගේ මේ නාලිකාව ශාසන විභූෂණ. මේ ශාසන විභූෂණ කියන්නේ මේ ත්‍රිවිධ ශාසනයක් අපිට තියෙනවා. පරියප්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේදී ශාසනය. මෙන්න මේ ශාසනයේ ක්‍රියාත්මක වෙන ආකාරයත් මේ ශාසනය අපි කොයි ආකාරයටද සැරිසරන්නේ කියන දේත් අපි හොඳට දැනගෙන එය ශාසනයේ සැරිසරන හැම වෙලාවෙම වැරදි දේවල් වලින් වෙන් කර ඉවත් කර ගැනීම තුලින් තමයි නිවන දකින්න පුළුවන්. ඒ වැරදි දේ වෙන් කිරීම තමයි මේ විභූෂණ කියලා කියන්නේ. ශාසන විභූෂණ කියන මේ නාලිකාව ඔබ සියලු පින්වතෙක්ම සබ්ස්ක්‍රයිබ් කර හැම විටම කරොත් තවත් වීඩියෝවක් ආපු ගමන්ම ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් අපේ මේ කමෙන්ට් සෙක්ෂන් එකට දැම්මහම අපිට ඒකට උත්තර සපයන්නත් පුළුවන්කම ලැබෙනවා. ධර්මය කියන්නේ නිකම්ම කණෙන් අහලා අවසන් කරන දෙයක් නෙමෙයි. ධර්මය සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ කාලේන ධම්ම ශ්‍රවණං. කාලේන කියන්නේ කෙලෙස් නැති කිරීමට ධර්මය ශ්‍රවණය කරන්න. දෙවනුව කිව්වා කාලේන ධම්ම සාකච්ඡා. කෙලෙස් නැති කිරීමට මේ ධර්මය සාකච්ඡා කරන්න. තුන්වෙනිවට කිව්වා කාලේන සමතෝ. එතකොට මේ සිත සමතයටපත් වෙන බව තුලින් මේ කෙලෙස් නැති වෙන බවත් පෙන්වවා දාලා. අන්තිම සැරේට තමයි කිව්වේ කාලේන විපස්සනා. මේ කෙලෙස් නැති කරන්න නම් විපස්සනා කියන්නේ වැරදි දේ වෙන් කර ප්‍රහාණය කරලා අත්හරින එකයි. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය. මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙක් කටයුතු කරොත් මේ නිවන් මඟ වැඩි ඈතක නෙමෙයි. හැබැයි සසර නම් ගොඩක් දුරයි. සසර කියන්නේ අනවරාග වූ සංසාර සාගරයක් ගැනයි කියවෙන්නේ. නිවන කියන්නේ මේ අත ළඟ තියෙන දෙයක්. මේකට ඝන සම්පත්තිය ඇති කර ගැනීමට නම් කල යුතු එකම දේ තමයි මේ සසර ගනුදෙනුව තේරුම් අරගෙන සංසාර ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට කටයුතු කිරීම. අදට අපි මේ වීඩියෝව නතර කරනවා. තවත් වීඩියෝවක් ඉක්මනින්ම දාන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේක ශ්‍රවණය කළා මෙයට සබ්ස්ක්‍රයිබ් කරලා පුළුවන්කමක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එක ගෙන්වා ගැනීමට හැකියාව සියලු දෙනාට ලැබෙනවා කියන එකත්. එහෙනම් මම නතර වෙනවා. සියලු දෙනාම සුවපත් වේවා. සාදු සාදු සාදු.